මැද පෙරදිග කලාපය පුරා ඇවිලී යන මහා යුද ගිනිදැල් අද පස්වන දින වඩාත් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඇමරිකාව ඊශ්‍රායලය සහ ඉරානය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇති මෙම අර්බුදය දැන් හුදෙක් කලාපීය ගැටුමකින් ඔබ්බට ගොස් ලෝක ආර්ථිකයට සහ සාමයට මරු පහරක් එල්ල කරමින් සිටින මොහොතක්. අද දිනේ විශේෂිත පුවත් සහ යුද පිටියේ නවතම තත්ත්වය සමග අප දැන් සම්බන්ධ වෙනවා. අද දිනේ වාර්තා වූ වඩාත් සංවේදී පුවත වන්නේ ඉරාන නාවික හමුදාව සතු අතිනවීනතම යුද නෞකාවක් වන IRIS ඩේනා නෞකාව මුහුදුබත් වීමයි. මේ සිදුවයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදීය. ඇමරිකානු සබ්මැරීනයකින් එල්ල වූ බවට සැක කෙරෙන ටෝර්පීඩෝ ප්‍රහාරයකින් මෙම නෞකාව විනාශ වී තිබෙනවා. දැන් නිදසුනක් ලෙස ගත්තොත් නෞකාවේ සිටින නාවිකයින් සිය ගණනකගේ ජීවිත එක මොහොතකින් අනිශ්චිත භාවයට පත්වීම කෙතරම් බේදවාශකයක්ද. මෙම නෞකාවේ සිටි නාවිකයන් 32ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතාමත් සහෝදරත්වයෙන් යුතුව බේරාගෙන ගාල්ල වරායට රැගෙන ඒමට සමත්ව තිබෙනවා. නමුත් තවත් 100කට අධික පිරිසක් සාගරයේ අතුරුදහන්ව සිටීම ලෝකයේම අවධානයට ලක් වූ කරුණක්. මේ අතර ඉරානය විසින් ලෝකයේ ප්‍රධානතම බලශක්ති නළය ලෙස හැඳින්විය හැකි හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා තබා තිබෙනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය IRGC ප්‍රකාශ කරන්නේ කිසිදු නෞකාවකට මෙම මාර්ගය හරහා යාමට ඉඩ නොදෙන බවයි. උදාහරණයක් සිතන්න, ලෝකයේ ධාවනය වන සෑම වාහන පහකින් එකකට අවශ්‍ය ඉන්ධන ගලා එන්නේ මේ කුඩා මුහුදු තීරය හරහායි. දැන් එම මාර්ගය වසා දැමීම නිසා ජපානය, චීනය සහ ඉන්දියාව වැනි රටවලට යන තෙල් නැව් අතරමඟ නතර වී තිබෙනවා. මේ ප්‍රතිඵලයක් වන්නේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාවට ආසන්න වීමයි. ඉරාන අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාර. අද අලුයම ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඊරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව කෙල්ල කරනු ලැබුවා. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානය සහ රහස්‍ය යුද මධ්‍යස්ථාන ඉලක්ක කරගත් මෙම ප්‍රහාරවලින් එරට ආරක්ෂක පද්ධතිවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් නූතන යුද්ධයකදී ප්‍රහාර එල්ල කරන්නේ හුදෙක් තුවක්කු වලින් පමණක් නොවේ. ඇමරිකාව එල්ල කළ සයිබර් ප්‍රහාරයක් නිසා ටෙහෙරාන් නුවර විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. මේ ප්‍රතිඵලයක් ලෙස නගරයම අඳුරේ ගිලී ඇති අතර ජනතාව දැඩි භීතියකින් පසු වෙනවා. යුද්ධයේ 5 වන දිනය අවසන් වන විට ඉරාන පාර්ශවයෙන් පුද්ගල මරණ 1000ක් ඉක්මවා ගොස් ඇති බව තහවුරු නොකළ වාර්තා පවසනවා. මෙය හුදෙක් සංඛ්‍යා ලේඛනයක් නොවේ. මෙහි තිබෙන්නේ විනාශ වූ පවුල් දහස් ගණනක කඳුළු කතාවයි. ආර්ථික වශයෙන් ලංකාවට බලපාන ආකාරය. අපේ රටේ වෙළඳසැලක තිබෙන භාණ්ඩයක මිල තීරණය වන්නේ මේ යුද්ධය මතයි. තෙල් මිල ඉහළ යන විට ප්‍රවාහන වියදම් වැඩිවන නිසා ඉදිරි දිනවලදී ලෝකයේ සෑම රටකම බඩු මිල ඉහළ යාමේ තර්ජනයක් මතුව තිබෙනවා. ලෝක දේශපාලන කරළියේ මීළඟ තීරණාත්මක පියවර කුමක් වේද? ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඉරාන උත්තරීතර නායකයාගේ මීළඟ ප්‍රකාශය ලෝකයේ ඉරණම තීරණය කරනු ඇත. සාමය උදෙසා කෙරෙන සාකච්ඡා තවමත් අසාර්ථක මට්ටමක පැවතීම කනගාටුවට කරුණක්. අප ඉදිරියේ ඇත්තේ ඉතාමත් අසීරු දින කිහිපයකි. නවතම තොරතුරු දැන ගැනීමට අප සමග රැඳී සිටින්න.